ඒ පොඩ්ඩේ ඉඳන් පාරේ වැරදුනා. මේ දැනුයි බැස්සේ බණ්ඩාර වලට ඇවිල්ලා අපි දැන් සස්මිත මල්ලිලා ගෙදර ඉඳන් යනවා බණ්ඩාර ටවුන් එකට. බණ්ඩාරන් තියෙන්නේ කුඩල්ද? දැම්ම ගාවා. ආ කුඩල්ලෝ. මෙහෙත් මම ඉවරයි. කොහමද පෑ ගානකට මහන්සිකට පස්සේ ආවුට හාව ගලකන්ද මුදුනටම හලෝ යාළුවනේ අයිබෝවන් අපි යනවාද අද රෑ ඉන්නවා බණ්ඩාරල එම්ම පවුවලා උදේට අපි බෙලිවල්වලට ගිහිල්ලා ඉතින් ආවගලට යනවා. හරි එහෙනම් අපි ට්‍රේන් එකේ ඉන්නේ ට්‍රේන් එක ආවට පස්සේ ට්‍රේන් එක සෙට් වෙනවා. බණ්ඩාර වලට ඇවිල්ලා දැන් වෙලාව වෙනවා රෑ 7:49. ඒ කියන්නේ පැය 10කට ආසන්න වෙලාවක අපි ට්‍රේන් එක ආව. මෙතන අපි ආපු ට්‍රේන් එක. දැන් අපි මොනවාරි කාලා ඉන්නේ. බඩ ඉන්නේ. මේ වෙන්නේ මේ බණ්ඩාරවල රේල්වේ ස්ටේෂන් එක. අපි යනවා දැන් ටවුන් එක පැත්තට කට්ටියත් එක්ක මොනවා හරි කන්න කියලා. අපි තව කට්ටියක් එනවා. ඒගොල්ලන් නම් එන්නේ අද රෑට. ඒගොල්ලන් හෙට තමයි ඒගොල්ලන් බලාගන්න වෙන්නේ. ඒ ඔල දෙන්න. අපි ටික ගිල්සෙට යන්නේ. ගිල්සෙට යන් මේකට අපිට මේ කැම්පින් එකට ඕන බඩු ටික ගන්න. හරි. අද වෙන්නේ කාගේ ඉස්සෙද? ඒක තමයි දැන් යන්න ඕන බඩු ටික ගන්න. දැන් යන්න පුළුවන් නේද? යසිරු කොහෙද බය යන්නේ?
අපි මේලි මේවනේ මේව දවල් රේල් පාර දිගම නේද? ගමුනේ මෙතන චාගෝල් ගත්තා සොසේජ් ගත්තා චිකන් ගත්තා බාර්බිකියු සෝස් මේක තියෙන්නේ මේ ෂේප් එක Hai. මරු ඉස්සරලා දින්නේ අදේ ගම්මේ අපිට හම්බුණා බණ්ඩාර වෙලදී තවත් යාළුවෙක් අපේ. මේකක්ද? එහෙනම් හරිනේ. හරි. මම දාන්න එන මල්ලි වලට කියලා හරි. හරි බලන්න වෙන්න. හෙට උදේ එනවනේ. ඔව්. හෙට උදේට සෙට් වෙමු. අපි යන්නේ පයින්. සස්මිත මල්ලිලා ගෙදර. අපේ තව දෙන්නෙක් එන්න ඉන්නවනේ. ඒ දෙන්න තාම බස් එකේ එනවා බණ්ඩාරවලට. ඒ දෙන්න අද පාන්දරට තමයි මෙහෙට එන්නේ. පාන්දරේ ඉන්නේ. හෙට උදේට ඒගොල්ලන් එක්ක එහෙනම් සෙට් වෙමු. අපි දැන් යනවා. තා බඩුවගයක් තියෙන ඒ ටික අරගෙන සස්මිත මල්ලිලා ගෙදර යනවා. එන හෙට උදේට සෙට් වෙමු. bye good night. Good morning. අපි උදේ නැගිට්ටා මෙන්න මේ අරය තමයි සස්මිත මල්ලි ගැන මේගොල්ලන් ගෙදර තමයි ඉන්නේ. මේ පල්ලෙහෙන් ලස්සන විවයක් තියෙනවා මේක ඔයගලන්ට පෙන්නන්නම් දාන්නම්. ඉතින් බදුල්ල කොළඹ රේල් පාර. මේකද? මේ දින බදුල්ල කොළඹ රේල් පාර. බණ්ඩාරවල මේට යන්නේ. ඊට පස්සේ දැන් තාරේ ට්‍රේන් එකේ අපි ඒකේ සීඩියක් ගමු. කට්ටිය නම් ඇතුළේ නිදි කට්ටියක් ප්ලේස් වෙනවා. එහෙනම් පස්සේ සෙට් වෙමු. සස්මිත මල්ලිලා ගෙදර ඉඳන් බණ්ඩාරවල ටවුන් එකට එහෙට ගිහිල්ලා එතන බස් එකේ නැගලා යනවා මේ හාවගල කන්දරේන අපි කැම්ප් කරන තැන තියෙන තැනට එතන තව අපේ යාළුවෝ තුන් දෙනෙක් ඉන්නවා ඒගොල්ලන් එක්ක සෙට් වෙලා යනවා එහෙනම් yo බණ්ඩාරවල බණ්ඩාරවල ඉඳන් ඇවිල්ලා බෙලුහුල්ල ඔය පාලම ගාව ඉන්නේ අර පේන බෙලුහුල්ල ඔය පාලම මෙතනින් බස් එකේ බහලා අපි දැන් මේ උඩවලට යන්න බස් එක ආවවලට යන්න බස් එක ගන්න උඩ පාරේ යන්න ඕනේ මේ මෙන්න හන්දියේ උඩට ඇද්දි මේ බෝඩ් එකක් ගහලා තියෙනවා පහන්තුඩාවට කිලෝමීටර් 2යි ආවගලට 11යි යන්න දී මේ උඩට යන්න දී 12ට බස් එකක් තියෙනවා කියලා කිව්වා. හැබැයි බස් එක නෑ. තාම නෑ බස් එක. කට්ටියත් එක්ක මේ 5 යන බස් එකක් આવුත් නගිනවා නැත්නම් ඉතින් 5 යන්න තමයි එන්නේ.
බලමු ගිහිල්ලා. හොඳයි. ආපු බස් එක කියව. ගලගම බස් එකනේ ගලගම බස් එක ආවේ. දැන් ඇවිල්ලා ඒක බස් එක නතර කරන දැනින් මම වහින්න ඕනේ. ඊට පස්සේ ඇවිල්ලා මෙතන දිනවා හාවගල පාපාකින් කියලා. ඉතින් පස්සේ වාර තමයි යන්නේ ඉන්නේ. එතනින් මේ පොඩි පාරක් තියෙන මේ පාරේ තමයි යන්න තියෙන්නේ. හාවගල පාකින් කියන බෝඩ් එක ළඟ මේ පොඩි පාරේ යන්න තියෙන්නේ. අද ඒක නැත්නම් ඩෙටෝ බුක් එක කරලා ඩෙටෝට එක ආවෙ නේද? හොඳේ. ඔයාලා ආරක්ෂාවට හොඳයි. මේ මොකද මම මේ ආවගල කට්ටියට මම යනවා කට්ටියත් එක්ක. හරිද? අනිවාර්යයෙන්ම මේ ගාගෙන යන්න මේ ඊයපර දැනන මම 11ට ගිහිල්ලා. හොඳේ. ඌඩල් වෙන්න අම්මාන්ට ගාගෙන යන්න අනිවාර්යයෙන්. ඒක ලේසියි. එන්නේ. ඩෙටෝල් හරි ගාගෙන යන්න. ඩෙටෝල් හොඳයි හොඳේ. 220යි ඩෙටෝල් පොඩි කොපියක් 220යි නේ. මේ ගමේ අංකල් කෙනෙක් හම්බුණා. එයා කිව්වා මේ කුඩල ගොඩක් ඉන්නවා කියලා. කුඩල තෙල් හරි ඩෙටෝල් හරි අරගෙන යන්න කිව්වා. කුඩල තෙල් මෙන්න මේ ගෑම කුඩල නගින්නේ. කුඩල වලට ඉස්සරහ කුඩලන්ට පිට. කන්නරන් තියෙන්නේ කුඩලු තෙල්. කුඩල්ලෝ මෙහෙත් මම ඉවරයි. කුඩල ඉවරයි. පොඩින් චුට්ටම් මහන්සි. අයියෝ මෙතන වතුර පුරවලා තමයි බොන්නේ. උඩින් නම් වතුර පාරක් යනවා ගලාගෙන. මේ අවුල නැහැ නේ වතුර. පොඩි චුට්ටක් තියෙනවා. රොඩු ටික උඩට ගියාම හැබැයි බහි යාලට. ඔව් වතුර එහෙම වුණොත් පෙරලා පොඩි පොඩි බෝතල් වලට දාගමු. ඔව් වතුර පෙරලා ගන්න වෙන්නේ මේ වතුර රොඩු සතු වෙන්නේ. පෙරලා ගත්තම ෂේප් පිළිමම තමයි. මේ කන්ද උඩ බහිනවා වගේ වහි කලුවක් තියෙනවා. ඇස්සොත් එන්නේ වතුර පාරවල් ඔක්කොම වැඩි වෙනවා. ඊට කලින් මේ වතුර පුරවන්න අපි කට්ටිය යනවා. තාම කට්ටිය වතුර පුරවන. කාලයක් තියවනේ. ඔව්. ආමේ තාබෝඩ් කට්ටිය. Pagines ke liye assi අඩිපාර ගිහින් ඔව් ආසිය අපි කට්ටිය තම්පල්ලා
රහි කලුවක් වගේ තිබ්බට අහින්න නැහැ වගේ. ඇස්සොත් එහෙම මේ පාරේ නේ මාර මාරු වෙනවා. පොඩි පොඩි දිය පාරවල් තියෙනවා. මේ පයින්ස් කැලේ කෙළවරටම යන්න ඕන බෙදේ. කෙළවරට ගියාම තමයි කැම්පින් සයිට් එකේ තියෙන්නේ. කොහොම හරි අමාරුවෙන් කන්ද නැගලා අපි ආව මේ ගල් තලාවක් උඩ. දෙන්නෙක් ඉන්නවා. තව එක්කෙනෙක් ඉන්නවා. කොහොමද රෝජන ගමන? ගමන සුපිරි මාන්සිය පැත්තෙන් මාන්සි තවානේ. කූඩැල්ලොන්ගේ තමයි ප්‍රශ්නේ. කූඩැල්ලොන් තමයි ප්‍රශ්නේ කිව්වා. යාළුවෙක් කෙනා. උලස්ති. මේ ඔය ලිස්සන ඔය ටික මේ දෙරිච්ච ගන්නට ඕනේ නැතෝ යටි මාරේ. යට පාරේ. ලිච්ච ගල්වලින් අපි නෝලුත් වෙනවා සාර්ථක වෙන. දැන් තව කට්ටිය පොඩ උඩ දෙන්නේ වතුර පොළ තරේ ඉතිය. අද හරියට කම් පුලස්ති කොහමද ගමන? ගමන සුපිරි අතිශිෂ්ටයි. ගමන කොහොමද? Macam apa kau? Tahu tu lagi ni. Tika. Ini semua ni. Kalau jadi kalau nak kamu nak kau? Masih. Ya? මේ තව ටිකයි නේ යන්න තියෙන්නේ. සස්මිත කොහමද? කිලෝමීටර් 5ක් යන්න. එලගිරි නේ. මේ මෙතන කොහමද? මීදුම් බාල තියෙන්නේ. කලුවරට එන්න කලින් ඉක්මනට යන්න ඕනේ. නැතුනොත් එහෙම පොඩ්ඩක් කේස් ටෙන්ට් එක ගහ ගන්නත් බැහැ. ඕ මිදාංකෝ. ඒ පොඩ්ඩේ ඉඳන් පාරේ අරදුනා. මේ දුවන ඇවිල්ලා තින්නේ. දැන් නම් මේ දුවන ඇවිල්ලා තින්න හොඳට. මේ විලෝචන පිස්සු හැදෙනවා. දැන් නම් හැබැයි මාන්සිලා ආවට පාඩු නෑනේ. ඩයක් කරා ගියොත් එහෙම මේ ඔව් අතරමං වෙනවා. ඇත්තටම. දිර වෙනවා සුද්දා. වතුර පාරතිගේ පන්නන්නද? ඒ මේ පාර බං හරි පාර. ඕ! මේ පාර බං හරි පාර අපි වටින් බං විලෝචන ඇවිල්ලා තියෙන්නේ. ඔව්. හරි පාර හරි. මේ හරි වැටි නැවතුනොත් නම් පොඩ්ඩක් කේස්. මොකද මේ කූඩල්ල ඉන්නනේ. ඔව්.
එතනින් මේ ගණ අන්ධකාර කැලෑවිඳ මිදුම බාලා තියෙන්නේ. ඉතින් තමයි කැලෑවෙන් එළියට එන්නේ. දැන් තමයි පොඩ්ඩක් ඉර එළිය හරියට දැක්කේ. දැන් ඉර එළියයි. ඒ මිදුම් බාන්න කලින් එන්න. දැන් නම් මිදුමෙන් මේ ඔක්කොම වෙහෙලා තින්නේ. පල්ලෙන් කට්ටිය එනවා. උඩට තමයි යන්න තියෙන්නේ. මේ කට්ටිය එනවා තමයි පල්ලෙන්. උඩට ගිහලා සෙට් එකම එකපාර. තා ටිකයි තියෙන්නේ. ඉස්සර පාරමේ ඉන්නේ. ඒරුම් මාල්දීන් හුද්ද හොඳට. අද විනාඩි 5කින් දාවින් උඩට තමයි. ඔව් තා පොඩ්ඩයි තියෙන්නේ. එරියත් යන් කොහොම හරි. කවුද බං ඉස්සරහින් ඉන්නේ? කොහමරි පෑ ගානකට මහන්සි කර පස්සේ ආව උඩට මේ දෙන්න තමයි මුලින්ම ආවේ. මෙතන දෙයක් පේන්නේ නැහැ. අපි ආවුඩට එනවා. අනික් කට්ටිය පල්ලෙහා තාම යනකොට අපි එහෙනම් ආවගල කන්දේ මුදුනටම ආවා. ආවට වටේ මොකුත් පේන්නේ නැහැ. මේ මීදුම වැහිලා තින්නේ. එනවාට ඉතින් අපි ආවා. මේ උඩට ආවා. දැන් අපි යනවා මේ ටෙන්ට් එක ගහන්න ප්ලේස් එකක් බලන්න. තව කට්ටියක් ඈත ඉන්නවා. මේ සද්ද ඇහෙනවා. හැබැයි පේන්නේ නැහැ. ටෙන්ට් එක ගහන්න මෙතන නම් මරු. අපි ඔක්කොම උඩට ආවා දැන්. මේ හා පැත්තේ තව ටෙන්ට් එකක් ගහන කට්ටියක් සෙට් වුණා. මේ අපේ පැත්තේ මම කොළඹ තමයි කොට්ටය කට්ටියක්. මේ ගුලන්නේ නැත්නම් ඉතින් බලන්න. මේ හුලං එනවා මේ ගල පිටිපස්සෙන් තියා. ටෙන්ට් එකට ලං කරන්න එනවා. දැන් නම් නීදුම් බැහැලා තින්නේ. වෙලාව කීයද දන්නේ? වෙලාව නම් 5:39. දැන් නම් ස්පීඩ් එක පේනවා. ඇවිල්ලා දිනයකට බාබකියු දාලා තින්නේ. බාබකියු එක
දාම් බාවු පත්තු වෙන්නේ චාගෝල්ල පොඩි කේස් එකක් කියලා දෙන්න වැඩි හිතන්න උඹද කියෙව්වේ මේ සිංගර් මොකක්ද කියන්නේ උලම්ම දෙන්න බං අපි අපි දුන්නා විතර නැගිටලා ඉන්නේ සන්රයිස් එක බලන්න යන්න ඕනේ view point එක වගේ තියෙන අර පැත්තේ ඒ පැත්තට ගිහිල්ලා සන්රයිස් එක බලන්න යන්න ඕනේ අපි පිටිපස්සෙන් තියෙන සන්රයිස් එක බලන්නේ බලලා මේ කරේට ගිහලා මොනවා හරි හදන් කනවා කාලා දැන් කන්ද බහලා යනවා ගෙදර අපේ වීඩියෝ එක ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ජය වේවා ක්ලික් කරන්න එහෙනම් ඊළඟ වීඩියෝ ගන්න ඇවිල්ලා යන්න ආපු විදිහට මස් කරලා දාලා යන්න අනිවාර්යෙන් තව කට්ටියකට එන්න ලස්සන ලස් කරලා දීලා යන්න එහෙනම් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හම්බ වෙමු